හරි අද මේ ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න ටික කරමුද මොකද කරන්නේ? ඒ ටික කරමු සර්. ඒ ටික මට පොඩ්ඩක් අමාරුයි. ආ ඒකේ අර සර් කන්සෙප්ට් එක තමයි මට දාගන්න ඕනේ. අර කටපාඩම් කරලා ටිකක් කරන්න අමාරුයි ඒක. ඔව් ඇත්තට මෙහෙමයි කටපාඩම් කරන්න දෙයක් නැහැ ඒකේ. මොකද මේ ICT කියන එක අර කටපාඩම් කරන්න ඒවා තියෙනවා ඒ ටිකත් ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම ඉතින් විතර තමයි ලියන්න ඕනේ. අපි බලමු මේ අපි මෙහෙමයි දැන් concept කියලා දැන් concept කරන්න වෙලා නැහැ පුතේ තේරුමක් නැහැනේ concept කරලා අපි ප්‍රශ්න ටිකක් කරමු එතකොට concept ටික ඔයා අල්ල ගන්න. හරි සර්. ඒ තමයි හොඳම වැඩේ. නැත්තම් තේරුමක් නැහැ මොකද දැන් තව කොහොමත් සතියයි සති දෙකයිනේ තියෙන්නේ. සති දෙකක්වත් නැහැ සතියයි. කාද්ද ICT මතක නෑ සර් මට කවද්ද කියලා හරියට. පටන් ගන්න දවස් නවත් ගන්නවද? ඔව් පටන් ගන්නේ 17. 17 කොහොමත් මුල් සතියේ නෑ සර්. ඊට පස්සේ 17 හරි. අපි බලමු MCQ වල මොනවද තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් ඒවා ටික. හරි. දැන් මේක බෝඩ් එකේ පේනව නේද? මේ ෂෙයා කරපේ පේනවනේ. ඔව් සර් පේනවා. Right. Suppose you are designing an algorithm and input an employee age. Check if that employee is eligible for retirement or output the result. මේකේදී බලන්න පුතේ input කරනවා age. ඊට පස්සේ ඒ age එකත් එක්ක බලනවා එයා retire වෙන්න eligible ද කියලා. Right? එතකොට මේකේ තියෙන if age right මේ තියෙන්නේ the age retirement 60 age greater than or equal 60 now right he is retired entitled to retire ඒක තේරුණා නේද? ඔව් සර්. හරි ලේසි වයස එන්ටර් කරා අපි කීබෝඩ් එකේ එන්ටර් කරනවානේ 60යි 65යි කියලා. ඒතකොට මේ 65 කියන එක පුතේ එයා රීඩ් කරගන්නවා කම්පියුටරේ. මෙමරිය රීඩ් කරගෙන මේ ඒජ් කියන එකට මොකද කරගන්නේ අසයින් කරගන්න. ඕක තමයි වෙන්නේ. ඉන්පුට් ඒජ් කියපු ගමන් ඔයාලට එනවා මේක රන් කරාට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඉන්පුට් කරන්න ඒජ් එක. ඒජ් එක දාපු ගමන් ඒ වැලියු එක අරගෙන මේ ඒජ් කියන වේරියබල් එකට ඔටෝමැටිකලි අසයින් වෙනවා. අසයින් වුණාට පස්සේ පුතේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ එයා බලනවා මෙතන if condition එකක් තියෙනවා. age එක 60ට ඊට වඩා වැඩිද කියලා බලන්න. age එක 60ට ඊට වඩා වැඩි නම් පුතේ කෙලින්ම එයා රිටයර් වෙනවා. සර් වැඩිද කියලාත් බලන්න ඕනද නැත්නම් equal විතරද සර්?
නෑනේ. මෙතන තියෙන්නේ the age of retirement is 60 නේ. ඔයා හිතන්නේ 62 න 62 එන්ටර් කරා. එතකොට මොකක්ද? එතකොට මේ නිකන් රිටයර්ඩ් වගේ එකක් නැද්ද? ඔය එහෙම එකක් නෑනේ මෙතනනේ. එහෙමනම් හරි. දැන් මෙතන තියෙන්නේ අපිට නැත්තම් ඔයා කිව්වා වගේ 60 විතරක් ගන්න පුළුවන්. The age of retirement is 60. Which of the following control structure would be most appropriate to use here? මෙහෙම ගත්තොත් අපි හදිසියවත් 61 ගත්තොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ 61 දී already retire වෙලා. එහෙනම් අපි 60 ගත්තොත් ඒක මැච් වෙනවා. 62 ගත්තොත් ඒක සෙට් වෙන්නේ නැහැ. 59 ගත්තොත් 59 ගත්තොත් ඒක සෙට් වෙන්නේ නැහැ. නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට 60 අපි 60 විතරක් ගත්තොත් අහනවා which of the following control structure would be most appropriate to use in the circle? right? මොන control structure එකද මේකට සුදුසු වෙන්නේ? ඒ කියන්නේ input කරා ඊට පස්සේ value එක ගත්තා ඒක compare කරලා අපි බලනවා retire නැද්ද කියලා. මොකක්ද හිතෙන්නේ? selection එකක්ද? selection sequence only the selection only the iteration and selection only the sequence and selection only. if එකේ ඉන්නේ සිලෙක්ෂන් වල විතරයි. if එක එන්නේ if condition then ඊට පස්සේ else part එක එනවා. ඔහොම එනවා. මෙතන output කියලා දානවා මෙතන output. ඔහොම එන්නේ. if එක. එතකොට if කියන්නේ selection එක. තෝරා ගන්න පුළුවන්. එතකොට මේකේ උත්තරය එන්නේ selection only නේද? sequence එන්න විදියක් නැහැ. පිළිවෙලක් නැහැ නේ. එහෙනම් ඒක වැරදි. sequence තියෙන ඉඳ වැරදි. iteration එන්න විදියකුත් නැහැ. පැහැදිලි නේද? ඔව්. Consider the following PQR logical expressions. මෙතන මේ 10 නේ තියෙන්නේ. නෑ 10 නේ නිකන් මේ දාලා. printed එකක් නෙවෙයි. එතන බලමු PQR logical expression. P එකේ තියෙන්නේ මොකද්ද? A greater than or equal 10 and එක තියෙනවා. B less than 30. හැබැයි not. values දාලා තියෙනවා A එක 10යි B එකක් 10යි. දැන් A 10 වුණොත් මේක true the false ද පුතේ? true නේ. ඒ අයියේ ඒ 10 කියන්නේ greater than or equal නම් equal උත් වෙනවනේ සර්. අන්න හරි equal උත් වෙනවා. එතන මේක true. and කියන්නේ දෙකම satisfy වෙන්න ඕන. එතන මේ මොකද්ද? B greater than 30. වැරදි. B 10යි. false. මේක false ද true ද? B greater than false. 30. false. හැබැයි මෙතන ඉස්සරහා not එකක් තියෙනවා. එතකොට මේ true. එතකොට true. එතන true and true කී මොකද්ද? result එක. true. true. අන්න. එතකොට පුතේ පළවෙනි එක true වෙන්න ඕන. මේ අහන්නේ මොකද්ද? in above AB contain values 10 and 10 represented which of the following expression correct outcome? right? එතකොට P එක true. දැන් පළවෙනි එක මේක false එනවා මේක වැරදි. මේක එන්නේ නැහැ උත්තරේට. මේක එන්නේ නැහැ උත්තරේ. මේ දෙකෙන් එකක් තමයි එන්නේ. පළවෙනි එක true නේ.
එතකොට මේ දෙක කපලා දානවා. මේ දෙක ආයි චෙක් කරන්න දෙයක් නැහැ. හරි. මම ඇහෙනව නේද? ඇහෙනවා සර් දැන් ඇහෙනවා. හරි. එහෙනම් දෙවෙනි එක බලමු පුතේ මෙතන a less than 10. මේක true the false ද? false. ඔව් මේක false. මේක o එකක් තියෙන්නේ. b less than 30. true the false ද? true. true. එහෙනම් o නම් පුතේ කොහොමද true? එහෙනම් මේකත් true. එහෙනම් බලන්න දෙයක් නැහැ. නෑ මේ දෙකම true. එහෙනම් ඊගා එකක් check කරන්න. මෙතනින් තමයි මේක මේ උත්තර දෙකේ වෙනස් වෙන්නේ. මේ දෙකම true දෙක. එතකොට අපිට මේකත් බලන්න. නැත්තම් හදිසියෙවත් අපි දමු මේක false දැම්මනම් එහෙනම් උත්තරේ ඔයාලට මේක check කරන්න ඕනද? නෑ. ඒව check කරන්න ඕනේ නෑ ගෙලින්ම pick කරන්න. ඇයි දන්නවද timing එක? දැන් මම මෙහෙම මේ කපලා ඩාන් ගාලා ගන්න උත්තරේ හේතුව ඇයි? ඔයාලට වෙලාව ඉතුරු කරගන්න. හැම ඔප්ෂන් හතරම බලන්න ඕනේ නෑ. පැහැදිලි නේද? ඔව් සර්. විභාගයේදී පුතේ ඔප්ෂන් හතරම බල ඉන්න එපා. වෙලා නෑ. ෂුවර් නැත්තම් විතරක් බලන්න. ෂුවර් නම් ඩාන් ගාලා දැන් අපි දන්නවා මේකේදී මේක false මේ දෙකම ආයි බලන්නේ නෑ ආයි. නේද? මේක වැඩක්ම නෑ අපිට. මේ දෙකෙන් තමයි බලන්නේ. මේ දෙකේ හැබැයි දැන් දෙකම true එන ඊගා එකත් බලන්න. හදිසියෙන් මේක false වුණොත් අනිත් එක බලන්න දෙයක් නෑ. අපි දන්නවා පළවෙනි දෙක true නා ඊගා එකත් trueම එන්න ඕනේ කියලා කෙලින්ම right මෙතනදී අපි කරන prediction එක අපි හරි. ඇයි දන්නවද මෙතනදී අපි මේක බලන්න ඕනේ නැත්තේ? මොකද අපි උත්තර ඔක්කොම හලලානේ තියෙන්නේ. අපි ෆිල්ටර් කරනවානේ. MCQ වල හොඳම වැඩේ උත්තරේ ෆිල්ටර් කරන්න. ඒක තේරුණා නේද මං කියන එක? ඔව් සර්. ෆිල්ටර් කරනවා කියන්නේ දැක්ක ගමන් ඔයාට හිතෙන්නේ ඔයාට ලොජිකලි දැක්ක ගමන් ඔයාලට තේරෙනවා මේක නෙවෙයි උත්තරේ කියලා ඒක ඩාන් ගාලා කැපුවා. ආයේ ඒක බලන්නේ නැහැ. අනිත් ඒ වලින් තමයි උත්තරේ පික් කරන්නේ. ඒක තමයි බෙස්ම මෙතඩ්. මේක ICT වල නෙවෙයි හැම එකේම ඕක තමයි සිස්ටම් එක. ඕනම ළමයේ කොයි විදියට පුරුදු වෙන්න ඕනේ මොකද නැත්තම් වෙලාව නැහැ. හරි. A මෙතන not equal 10. මේක false. B equal 30. false. මේක false. false නම් කොහොමද false. එහෙනම් උත්තරේ 3. හරි නේද? හරි සර්. හරි. 26 බලන්නකෝ. Suppose you want to store full name of the person in a variable. Right? Full name අපි ගත්තොත් නේද? අපි ගමු. Right? සහන් පෙරේර. Full name කියලා හිතමු. මේක තමයි ආයි full. තමයි full name එක store කරන්න. මොකක්ද suitable data type එක? Data type කියන්නේ අපි දන්නවා data types කියන්නේ නැත්නම් මේක කියන එක data නේද? format. එක වර්ගයේ data තියෙනවා. text කියලා එකක් තියෙනවා. text කියන්නේ combination of characters numbers.
ඊට පස්සේ number කියලා එකක් තියෙනවා. ඊට පස්සේ char කියලා එකක් තියෙනවා. char කියන්නේ එක character එකක්. A හරි B හරි C හරි number කියන්නේ number එක. මොකක් හරි number එක. text කියන්නේ ඕන එකක්. හරි. char. ඊට පස්සේ boolean. boolean කියන්නේ එක්ක yes එක්ක no. එක්ක false එක්ක true. boolean. right? ඊට පස්සේ අපිට ඕන නම් තව තියෙනවා real number කියලා. real කියන්නේ දශම ස්ථාන. 10.5යි 6.5යි 7.5. ඊට පස්සේ currency තියෙනවා. currency කියන්නේ ඩොලර් 50යි රුපියල් 20යි ඔන්න ඕවා. currency. මේවා මොනවාද මේ? මොනවාද මේවා? data formats. Oh, data types. Yes. Available data types. මේ ලෝකේ තියෙන ඕනම data එකක් මේ මොකක් හරි එකකට ඔබන්න පුළුවන් බය නැතුව. right? අපි define කරලා තියෙන්නේ. දැන් අහන්න ඔයාගේ නම. ඔයාගේ නම. මං කිව්වේ දැන් සහම් පෙරේරා. එතන මේ නමට ඔයා හිතන්නේ මොකද්ද සුදුසු data type එක? character. char. character. සම්පූර්ණයෙන්ම වැරදි. character එකේ පුතේ එක character එක. character එකේ එක character එකයි තියෙන්නේ. character එක char කියන්නේ ඒකයි. ඒක only one character. එක්ක grade එක වෙන්න පුළුවන්. grade එක. ගොඩක් වෙලාවට char වලින් යන්නේ grade එක යනවා. තව යනවා male ද female ද කියලා M F එහෙම යනවා. right? char කියන්නේ ඒක only one character. ගොඩක් අය මේක තමයි select කරන්නේ. දැන් මේ ළමයාත් මේක select කරලා තියෙන මේක වැරදි. string එකක්. string කියන්නේ text කියන එක. text කියන එකට තව format ඒකටම කියන්නේ string කියලා. අපි කියන්නේ string of ඇත්තට මේක string of array. අපි කියන්නේ උදේ මේකට string of array කියන. combination of character. සහන් space එකකුත් තියෙනවා. ඒකටත් space එකක් කියන්නේ ඒකටත් occupy වෙනවා ඒක character එක. සහන් පෙරේරා. ඔන්න මේක. එතකොට අපිට මේක නේද? අපිට ඕන string කියන්නේම array එකක්. එතකොට string එකේ වෙන්නේ combination of characters you can save. string එකට උදාහරණ address එක string. right? ඊට පස්සේ first name last name string. right? location string. right? එහෙම string variable. ඒක පැහැදිලිද? හරි. ඔයා දැක්ක ගමන් char කිව්වා. මොකද ඔයා char කියන එක හරියට දන්නේ නැති ඉඳ තමයි char කිව්වේ. ඔයා දැන් දැනගන්න ඕනේ char කියන්නේ අනිවාර්යයෙන්ම only one character. remember. ඔයා ලියා ගන්න. only one character. එතකොට මේ කියන්නේ අකුරක් විතරයි එන්නේ මේ number ඉන්නේ නෑ. character එක special characters එනවා. dollar sign, @ ඕවා එනවා. ඒ වගේ A to B A to Z එනවා simple capital මට විනාඩියක් දෙන්න capital A to Z එනවා ඔය දෙක විතරයි එන්නේ ඔව් කියන්නේ
නෑ හෙට IT ක්ලාස් නෑ හෙටයි අනිද්දායි නැහැ. මොකද සර් මම හිතන්නේ Moodle අරලා මේ Moodle එකට ළමයිට අප්ලෝඩ් කරනවා පුවා. assignment. සෝරි මට කියන්න බැරි වුණානේ. හරි. කොහමද හොඳයිද? ඔව් මම ඇහුවා මෙයාගේ අසේකාගේ මොකද වෙලා තින්නේ කියලා වාට. කිව්වා මොකද්ද ෆුඩ් ෆුඩ් පොයිසන් නේ වෙලා කියලා. ඉතින් මේ අවුලක් නැද්ද දැන් බැස්සද ඒ ටික? ලොකු දෙයක්. හරි තෑන්ක්ස් හරි okay bye. Right. When operator presented is a Pascal is considered, what will be the result? මම මේක ඔයාලට මතකද මේක අපි බැලුවා. වරහන් තමයි මුලින්ම. ඊට පස්සේ වරහන් වලින් පස්සේ මොකක්ද? power එක. power එක. ඊට පස්සේ multiplication. multiplication. division, subtraction, sorry, addition, subtraction. හරි? කොහොම තමයි තියෙන්නේ. එතකොට දැන් මට මේකේ උත්තරේ කියන්න බලන්න. බලලා. දෙවෙනි උත්තරේ කීයේද? දෙවෙනි උත්තරේ 6. 6. එතන තියෙන්නේ පුතේ අඩු කිරීමයි හරි ලේසි නේද? මෙතන අඩු කිරීමයි වැඩි කිරීමයි එකතු කිරීම. 1 කරත් 3 3යි 3යි 5යි 8යි නෑ සර් -3 වෙනවා අර -1 එකකින් හින්දා. දැන් මෙතන අඩු කිරීමනේ. ඒක minus මයිනස් one. කියලා ගන්න. මෙතන මයිනස් කියලා ගන්න බෑ. මේ සිම්බල් නේ මේවනේ ඔපරේටර්. මයිනස්. එහෙම ගත්තොත් පළවෙනි එක. එහෙම තමයි ගන්න ඕනේ නැත්නම් ඔයා කොහොමද ගත්තේ? මම ගත්තේ -1. මයිනස් 1 නෙවෙයි. මේ මයිනස් සිම්බල් එක. මේ තියෙන ඔපරේටර්ස් ටික මේ තියෙන මයිනස් කියන්නේ ඔපරේටර් නේ. සබ්ස්ට්‍රැක්ෂන් කියන්නේ මයිනස් තමයි. හරි. මෙතන එතකොට 3යි 5යි 8යි. එතකොට -4ෙන් -8ක් ගියාම -4යි. මේක උත්තරේ. කවදාවත් මෙතන මයිනස් වැලියු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඔපරේටර්. ඔපරේටර් එකක් තමයි. දැන් දැක්කනේ මේකට පැටලුණා කියන අපරාධේ ලකුණක් වාගේ ඩාන් දාලා ඉවරයි. මේවට මිස්ටේක්ස් කරන්න බෑ ඔයාලට කිසිම වෙලාව මේ වගේ. මේ හරි පට්ට ලේසි. මේක 3යි තියෙන්නේ. ඔයා මේක ඔපරේටර් ප්‍රෙසිඩන්ට් අහපු ගමන් ඔයා බලන්න ඕනේ මේකේ තියෙන ඔපරේටර්ස් ගාන. දඩබඩ ගාලා වැඩි කිරීම තියෙනවා, මල්ටිප්ලිකේෂන් තියෙනවා, එකතු කිරීම තියෙනවා, අඩු කිරීම. ඔය කොලේක නිකන් කටුව ගහක. ඒතකොට දන්නවා මුලින්ම මේක කරා. ඊගාවට මේ ඊගා මේ හදිසියක් දැන් මේක මෙහෙම තිබ්බොත් එහෙනම් මේක කරලයි. හදිසිය වරහණක් තිබ්බොත් අපි તો මෙහෙම මොකක් හරි වරහණක් තිබ්බා කියලා. එහෙනම් මේ වරහණ අයින් කරා. නේද?
හරි. In which of the following instances කියන්නේ උදාහරණ examples you use if then else selection structure අයියෝ හරි ලේසි if condition then output else output ඒක තේරෙනවනේ ඔව් if condition then output else output ඔය තමයි මේ if then else කියන්නේ to assign the value to the variable age එකට value එකක් දැම්මා and print the value stored in age ඒක මොකද්ද ඒක එනවද නැද්ද if then else වලට හොඳට හිතලා කියන්න සමහර වෙලාවට උත්තර දෙක තුනක් තියෙනවා පුළුවන් නා කියන්න ඔව් මට ඒක තේරෙන්නේ නැහැ සර් කියන්න කියන්න තේරෙන්නේ නැහැ නේ මම අහන්නේ මේක හරිද වැරදිද කියලා අහන්නේ ඔව් ඒක තමයි වැරදිද හරිද කියන්න තමයි ඒ කියන්නේ වැරදි කිව්වොත් කියන්න බෑ මොකටද වැරදි කියලා ඉතින් ඒ මට තේරෙන්නේ මේක තේරෙන්නේ මේක මොකද්ද තේරෙන්නේ නැත්තේ බලන්නකො the assign a value to assign a value to the variable age ඔයාලට ඒක තේරෙනවද දැන් මේ අපි කඩමුකෝ මේ තේරෙන්නේ නැති කඩලා බලමු කොතනද ඔයාලට තේරෙන්නේ නැති to a value එතකොට ඒකෙන් මොකද්ද කියන්නේ පුතේ මේකෙන් මොකද්ද කියන්නේ මේක කියන එක variable age එකට value එකක් දෙන්න කියලා අන්න හරි age කියලා variable එකකට මොකක් හරි value එකක් දෙන්න ඔච්චරයි කියන්නේ දැන් මේක තේරෙනවනේ ඔයා හිතන්න එන්ටර් කරද්දී ඔයා දෙනවා age එක අර ඉස්සෙල්ලා මන් දුන්නේ 60 කියලා රිටයර් එක එතකොට age එකට 60 එනවා පැහැදිලිද මේක වෙන මැජික් එකක් නැහැ ඔච්චරයි හරිද ඒක මේක හරිද කියලා කියන්නකෝ මේක හරි නම් තමයි මේකට යන්නේ මේක හරි නැද්ද තාම ඈ assign a value to the variable age කියන එක තේරෙන්නේ නැද්ද ඔයාලට ඔයා මයික් එක ඔෆ් කරලාද ඩිස්කනෙක්ට් වුණාද පුතේ ඔයාලට ඇහෙන්නේ නැද්ද මට ඇහෙන්නේ නැහැ දැන් ඔයාගේ මයික් එක ඔෆ් කරලා දී මයික් එක ඔන් කරගන්න පුතේ ඇහෙන්නේ නැහැ ඔයා ඒ වුණත් ආයි ලොග් අවුට් එකලා ලොග් ඉන් වෙන්න
එළ පුතේ ඇහෙන්නේ නැද්ද? හෙලෝ. ඔව්. ඔව් ඒක තමයි මම බැලුවේ. නෑ මේ දැන් ඩිස්කනෙක්ට් උනේ. විනාඩියක් නෑ. ඒක රවුටරේ පොඩ්ඩක් රීස්ටාර්ට් කරන්න කිව්වනම් හරි එකපාරක්. හරි 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 හරි.